ඔය SL තියෙනවා අනිත් පැයට හිතන්නවත් බෑ. හරිද? SL එක ගියද 0.09යි. කොහොම SL එකක් බැරි වෙලාවත් YouTube එකේ ගන්නවත් හොයන්න එපා. හම්බෙන්නේ නැහැ ජීවිතේට. මෙන්න 002 එක. මේක නෑනේ මෙතන. ඉදා නෙවෙයි. හරි. මෙතන 001 එක. එතන මෙන්න මේක තමයි ඒකේ ෆ්ලිප් එක. ඒතර ෆ්ලිප් එකෙන් තමයි මම එන්ට්‍රි බලන්නේ. හරි. අනේකේ POE එක තමයි මම කරන් ඉන්නේ. මෙතන ලෝ රෑම් මෙතන ඉන්නවනේ. එතන මෙතෙන්ට ගියාට පස්සේ 1 minute නේ. 1 minute. එක මම කියන්නේ මෙතෙන්ට අන්න මේ පහළට තැනක් මාක් කර මෙහෙටයි කියලා. හරි. එහෙම නැතුව එහෙම එතන හිටියම මේ විතරනේ. එතන ෂෙනික් එන්ට්‍රි එකට යන්නේ මෙන්න මේක හින්දා. මෙතන නම් ඩිමාන්ඩ් චේන් එකක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය සෙටප් එකක් විතරයි තියෙන්නේ. ඒතර අන්නේ හරහා තමයි මෙතන මම මෙතන එන්ට්‍රියට යන්නේ. ඒක එක්ස්ට්‍රා එකක්. ඒතර මේකත් එක්ස්ට්‍රා එකක් වෙනවා. ඒ ඇයි මෙතන තියෙන රේන්ජ් එක මේන් රේන්ජ් එක නම් මේ තියෙන්නේ රේන්ජ් ඩෙන්ටිෆිකේෂන් එක තමයි ලොක්කොට ඕනි කියන මේකයි. කොළ පාට රේන්ජ් එක මෙහෙම තියෙනවා. ඒකට තියෙනවා සබ් රේන්ජ් එක. සබ් රේන්ජ් එක ගලවන්න එපා මොනවා කරන්න. කොළ පාට රේන්ජ් එක කන්ටිනියු වෙන්න. එන සබ් රේන්ජ් එකෙන් මෙතන ට්‍රේඩ් කරන්න පුළුවන්. එහෙනම් මම එන්ට්‍රිය මෙතනින් බලන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ඩිරෙක්ට් එක විතර මෙතනින් වෙදිලා SL එක මෙතනින් ගදින්නේ හැබැයි. ඔය SL තියෙනවා අනිත් පැයට හිතන්නවත් බෑ. හරිද? SL එක ගියද 0.09යි. කොහොම SL එකක් බැරි වෙලාවත් YouTube එකේ ගන්නවත් හොයන්න එපා. හම්බෙන්නේ නැහැ ජීවිතේට. කොහොම SL තියන්න බෑ රේන්ජ් ඇන්ටිපේෂන් නැති අයට. හරි එතකොට මෙතන SL එක 0.09යි. හරි. ඒතර මෙතන මේවා ලයිව් එන්ට්‍රි නේ. මේ ඇඳලා පස්සේ දැන් මේවා නෙමෙයි ගෲප් එකේ හැමදේම අප්ඩේට් දාන්න තියෙන්නේ. ඒතර මේවා ලයිව් එන්ට්‍රි. ඒතර SL මෙහෙම දියන්න පුළුවන් දේවොත් උත්තර නෑ කාටවත් තියෙනවා. හැබැයි මට අපිට මම මේ පැහැදිලි කරලා ඔයගොල්ලෝ ගෙන්වෙත් මේ දේ මම ලයිව් ගන්නෙත් මේ දේ. ඒතර කියන්නේ බෑ අර අනිත් කට්ටිය කරන විදිහ නෙමෙයි මම කරන්නේ මෙතන. හරි. ඒතර මේක ඩිරෙක්ට් එන්ට්‍රි එකක් වෙනවා. හරි මේක එක්ස්ට්‍රා එකක්. ඒකත් එක්ස්ට්‍රා වෙන්න හේතුව තමයි මම මෙතන ගැලුවට පස්සේ මෙතන පොඩ්ඩක් බැලුවා ෂණිකව. එතන LSL තමයි තියෙනවා. හැබැයි මෙතන හයි එක ගලවන්න ඉබේ මොනව කරන්න. ඒක ගලවනකම ට්‍රේඩ් එක බලන්න පුළුවන්. ඒව අවදානම් එන්ට්‍රි. මෙතන සහ මෙතන අවදානම් එන්ට්‍රි දෙයක් නිසායි අවදානම් ලොකුවට අඩු කරේ. හරි. ඊට පස්සේ මේන් එන්ට්‍රි එන්නවා යම් විදිහකට. ඒක ආයෙ මම පැහැදිලි කරනවා නේ. මෙන්න මේ. ඒතර අදාළ කම්පොසිෂන් එකක් මත එන්ට්‍රි ප්ලේස් වෙනවා. මෙන්න මේ කොටසකින්. හරි. මෙන්න මේ කොටසකින්. එතන මේකේ මේන් POE එක මෙයා මෙතන ඕඩර්ස් ටික shift වුණා කියලා හිතන්න අමාරුයි බලන්න. එතන මෙතන ඕඩර්ස් ටිකක් මෙහෙ shift වුණා. එහෙනම් මාට එහෙනම් මෙතෙන්ටත් මේක 3 minute 1 minute වන්තා. මේක 3 minute හොඳේ. මේක 3 minute. මේක 3 minute ඔච්චරනේ බලන්නේ. මේක 3 minute. මේ 1 minute එකෙන් මට කියන්න බෑ උත්තර ටික. 3 minute යනවා නේද? 3 minute ටික මෙතන. ඔව්. දැන් තියෙන පැහැදිලිව. තකන. මෙතන පැහැදිලිව තියෙනවා. දර ඔය පැහැදිලිකම හින්දා තමයි 3 minute ඔච්චර අපි ගන්න කියන්නේ. දැන් මෙතන POE එකක් තියෙනවා සාමාන්‍ය මිටිගේෂන් එකක් තියෙනවා ඕඩර් shift වීම. එතනින් ඩිරෙක්ට් මේ කන්ෆර්මේෂන් එකක් තියෙනවා. කන්ෆර්මේෂන් ටික මෙතන ප්‍රෙස් කරන්න පුළුවන්. මෙතන POS බලන්න. මෙතන MSS එක මෙතන ඕඩර් shift එකක් තියෙන මේ ස්ට්‍රීම් POE එක අන්මැටික් එකක් තියෙනවා. ඒවට ඕඩර් shift එකක් කියලා තියෙනවනේ. ඊට අමතරව මෙතන තියෙනවා පොඩි එකම FEG එකක්. හරි. ඒතර මෙතන ඉන්ඩියුස්මන්ට් එකක් තියෙනවනේ. හරි. මෙතන ඉන්ඩියුස්මන්ට් එකක් තියෙද්දී ඔය අපි දැන්ම කතා කරේ නැතුවම කතා කරන්නේ හරියට නැහැ. අපි ඒක නම් පැහැදිලි කරන්න නැති වීඩියෝ එකේ සමහරක් විට. එතකොට මම මේක ફોකස් කරේ නැහැ. හැබැයි සාමාන්‍ය ටිකක් හින්දා. මෙතන හිටිය වань හේතුව තමයි එතකොට. මෙතන ඉන්ඩියුස්මන්ට් එකක් තියෙනවා. හරි. මේක නිකන් SMC ගන්න මේ SI එකක් වෙනවා. එතකොට SI එකක් අරගෙන යම් තැනකින් ටර්න් වෙන්න පුළුවන්. යම් තැනකින් ටර්න් වෙන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට ටර්න් වෙන්න පුළුවන්. හැබැයි POA කවුද? මෙතන තමයි MBS එක. ආපහු රේන්ජ් එක කන්ටිනියු කරන්න මෙහෙට ඇවිල්ලා ගිහලා තියෙනවද? එහෙට. මෙයාට උගන මේ ලෙවල් එකට එන්න එපේ. මෙතෙන් එන්න එපේ. අනේ ඒකයි එන්ට්‍රි ප්ලේස් එකේ මෙතනින් අපි. ඒ කියන්නේ රේන්ජ් අයිඩෙන්ටිෆිකේෂන් එක තියෙනවා නම් අර කොතනද POI කියන එක අර චකිතයක් වෙන්නේ නැහැ ලීසි. හරිද? අනික හැවතිස්සේ මාක් කරන්න මේ ඩොට් වලින් මාක් කරගන්න. ඒතර ලේසි වාට. අර SI එකේ රේන්ජ් එකේ මේ එන්ට්‍රි එක බලන්න බෑනේ. පුළුවන්. මේක සරෙන්ජ් ගන්න සබ් රේන්ජ් එක මේක වෙනවා. ඒක මිටිගේෂන් එක අපිට දීලා දෙනවා. එහෙනම් මෙතන එන්ට්‍රි බලන්න පුළුවන්. මෙන්න මේ ලෙවල් එකේ. ගිහිල්ලා තියෙනවා නේද? එන්න බලන්න පුළුවන්. ඔව්. අර මිටිගේෂන් ගියොත් තියෙනවා මෙතනින් ගත්ත හැකි. ඉතින් ඉතින් අපි රේන්ජ් මාක් කරගත්තොත් ඊවට එන්ට්‍රි ගන්න පුළුවන් ඕනතර. එතනකො මේ කොටස ඇතුළේම එන්ට්‍රි කොච්චරක් තියෙනවද කියලා හිතන්නේ ඕගොල්ලෝ. මම මේ තුනක් විතර ප්ලේස් කරේ. මෙතන තියෙන බර ගාන. මෙතන එක කොහොමද තියෙනවා. ඊට පස්සේ මෙතනින් එන්ට්‍රි එක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව මේ රේන්ජ් එක ලැබෙන්නේ නැහැ. ඒතර මේ ලොට් එක මෙහෙ යනවා. මේ හරියෙන් තමයි එන්ට්‍රි කරන්න පුළුවන්. හරිද? රේන්ජ් එකේ 1 මීටර් රින් ගන්න ඕනේ මේක කියනවා.
අප 1 මිට යන්න ඕනේ අපි. එතකොට මේ දෙකක් කියලා හිතන්නකෝ. මෙතන දෙකක් තියෙනවා. මෙතන එකයි 3යි. එතකොට මෙහින් එන්ට්‍රි එකක් ගන්න බෑ. කන්ෆර්මේෂන් එකක් නේද අපිට. හරි. එතකොට කන්ෆර්මේෂන් මෙහෙන් දෙනවා. දුන්නට පස්සේ එස් රේන්ජ් එක මෙතනදී හදනවා කියලා. එතකොට එස් රේන්ජ් එකකින් එන්ට්‍රි එක ගන්න බෑ. තව රේන්ජ් එකක් නැතුව. දැන් මෙතනදී හදන ඉන්විටේෂන් එක. මෙතන එන්ට්‍රි තියෙනවා 4යි. හරි. එතකොට අර SI එකට පස්සේ දෙවෙනියට හදන කියන්නේ මෙතන එතන ඉඳලා SI එක හැදුවට පස්සේ දෙවෙනි එක ඉඳලා තමයි බලන්න. ඒක රේන්ජ් එකක් කන්ටිනියු වෙන නිසා ඇයි මිටිගේෂන් එක කියලා වැඩි වෙනවා හරි. නේද? අපිට මොකක් හරි රෙඩ් එක ගන්න වෙල් බීසර් තියෙනවා නේද ඒකයි. හ්ම්. හරි. එතකොට මෙතන තියපානවා. මේක MSS එකක් හදලා මෙතනින්. මේක ඉන්ඩියුස්මන්ට් එකක් වෙනවා. તો මේ හරි එන්ට්‍රි ගන්න පුළුවන්. તો මේ එන්ට්‍රිය මෙතන PO එක මේකනේ. මෙන්න මේක තමයි PO එක. එතකොට මේ PO එක කියනවා. මෙතන එන්ට්‍රියක් තියෙනවා 5යි. ආයෙ මේ එන්ට්‍රිය ගන්න බෑ. PO එක ගන්න කවදාද? එතකොට 5යි. මෙතන වැටෙනවා කියන එක හිතන්න අමාරුයි අතරම. අද මෙතන එන්ට්‍රි 6යි. එතන මෙතන තියෙනවද කන්ෆර්මේෂන් එකත් එක්ක මෙතන 7යි.